आने पे तू कहे तो ख्वाब बना के करूं सिराने पे අද අපිට ක්ලිනික් දවසක්. ඉතින් වෙනදට වඩා අද දවස විශේෂ දවසක් වෙයි දෝ කියලා මට හිතෙනවා. බලමුකෝ. අද දැන් කවුද කියලා කියන්නේ? බලන්න. බලන්න. හොරෙන් බලන්න. අද කියයිද දන්නේ නැහැ. මං ගිය පාරේ හිතුවා ගිය පාරත් කියලා ඒ කිව්වේ නැහැ. අර අපි කිව්වා ඔයාලා ලියලා දෙන්න කියලා කියන්නේ. බලමු. ඉඳගෙන ඉන්න. නෝක තමයි යන්නේ. නෑ වෙන විදිහට. මේ සති වෙද්දි නම් අපේ ලෝකෙට එන්නේ චූටි පුතෙක්ද දුවෙක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් එයා ඉන්න විදිය අනුව ඒක බලා ගන්න බැරි වෙන්නත් පුළුවන්. ගිය පාරත් අපි හිතුවා අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඉතින් මේ පාරවත් බලමු. හැබැයි ඉතින් මේ දවසේ අපිට අපේ චූටි බණ්ඩියා දුවෙක්ද පුතෙක්ද කියලා බලා ගන්න බැරි වුණා. ඊළඟ ක්ලිනික් දවස තමයි මේ. හැබැයි අද නම් චූටියා කවුද කියලා අපිට දැනගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. හැබැයි අපි දෙන්නට නම් අද මේක දැනගන්න හම්බෙන්නේ නැහැ. අපි ડોක්ටර්ට කියලා චූටි කොලයක ලියා ගන්නවා දුවෙක්ද පුතෙක්ද ඉන්නේ කියලා. පස්සේ තමයි ඔන්න අපි දෙන්න දැනගන්නේ. අදත් අපි ආවා ඔයා කවුද දුවෙක්ද පුතෙක්ද කියලා බලන්න. ඉතින් බලමු අපිට අදම බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අද නම් ඔන්න ඉන්න ඕනේ හොර ගෙඩියක් වගේ නැතුව ඔයා දුවෙක්ද පුතෙක්ද කියලා අපිට බලා ගන්න. හරිද? මේ සති ටිකේම මම මෙන්න මේ ටික නම් අරගෙන ආවා මතක් කරලම ડોක්ටර්ට කියලා මේ ලස්සන කොලේ එයා දුවෙක්ද පුතෙක්ද කියලා ලියාගෙන මේ චූටි ලියුම් කවරේ දාගෙන අරගෙන යන්න. මෙහි මගේ යාළුවට තමයි මම මේක ගිහින් දෙන්නේ. ඉතින් ඒ අය අපේ නංගි එකතු වෙලා තමයි අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්න අපේ ජෙන්ඩර් රිවීල් පාටි එක ඕගනයිස් කරන්නේ. අදවත් කියයිද? අදවත් කියයිද? ඔන්න ඉතින් එදා නම් ડોක්ටර් අපිට ලියලා දුන්නා දුවෙක්ද පුතෙක්ද කියලා. මොකද්ද මම? උස්සන්න බෑ. ඔයාලට මගෙන් ඒක උස්සන්න බෑ. බලමුද? එන්න මන්න. බෑ මෙයා හොරේ බලන්න යන්නේ. මම කොහොමද මේක රැක ගන්නවා? අපේ නංගිටයි මා යාළුවට තමයි දෙන්නේ. බලමුද? එතනවන අවුල පොඩ්ඩක් තියන්න. ලයිට් එක ගහගන්න පුළුවන්. දැක්කද මං හින්දා තමයි නැත්තම් මෙයා හොරෙන් බලනවා. බලන්න ආසයි නැතුව නෙවෙයි නේද? ප්ලෑන් කරපුවාම ආසාවෙන්. හරියටම සතියකට පස්සේ තමයි අපේ චුටි පාටි එක තිබ්බේ. එතකන් අපි දෙන්න නම් හිටියේ හරිම ආසාවෙන් වගේම ඉවසීමක් නැතුව. ලැබුණු හැමදේට පැටින් සතා වටිනාම තීවෝයා පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා තුටුමුල් දිනේදී පවා ආදරේ ප්‍රතිහාර කලුවර මගේ දිවියලි කල නිසා
දහසක් දෙනාද කතා වෙනවා සොනා දෙවියන් නොවී මා වෙත ඉවසීමක් නැතුව හරිම ආසාවෙන් මග බලාගෙන හිටිය දවසක් තමයි අද. අපේ චූටි පවුලට එකතු වෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලාද දැනගන්න පුළුවන්. ඇතිවෙන්න ආදරය පුරවලා තියෙන අපේ චූටි පවුල තවත් ලස්සන කරන්න එන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි බලමු. මම පොඩ්ඩක් ඉන්න හිත හදාගන්න. දුවේද පුතේද? මං කියන්නේ දුවෙක්. පුතෙක්. ඈ? දුවේද පුතේද? පුතෙක්. දුවෙක්. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. අතියකුත් ඉතලා. පොඩ්ඩක් ඉන්න නේ මන්ට දුවයි. මං කියන්නේ දුවෙක්. ඔයා? පුතෙක්. පොඩ්ඩක් ඉන්න බබා. පොඩ්ඩක් ඉන්න. අනේ. තාත්තා නම් මුලින්දම්ම කිව්වේ ඔයා පුතෙක් කියලා. මම කියන්නේ දුවෙක් කියලා. බලමුකෝ එහෙනම්. 3, 2, 1, go. හිනාවේ රහස වෙලා බලයි මියනකම් ආදරෙන් අපේ ආදරේ සුබතිලිනයයි ඔයා රැකගන්නම් සදාදරෙන් ජීවිතේ අපේ හිසුම් තැන්මකා සුපිපුුණු සුබ සිහිනයයි පුතා හිනාවේ රහස වෙලා බලයි මියනකම් ආදරෙන් පුදුම සතුටක් දැනුණු දවසක් අපේ අවුරුදු ගානක ආදරේ සුබ සලකුණ ඔයා චූටි පුතෙක්. අපේ පුංචි පවුලට ඔන්න මුලින්ම එකතු වෙන්නේ චූටි පුතෙක්. ඒ වගේම මං හිතනවා අපි දෙන්න ගොඩාක් පින් කරලා තියෙනවා චූටි පුතෙක්ගේ අම්මයි තාත්තයි වෙන්න. අපි දෙන්නට වගේම අපේ පවුල් දෙකේම අයට හරිම සතුට දවසක් තමයි අද. හැබැයි මට පුංචි දුකක් තියෙනවා. පවුලේ අයත් එක්ක මේ සතුට බෙදා ගන්න බැරි වෙන එකට ඉඳගෙන. බණ්ඩිය ඇතුළට වෙලා කරන දඟ වැඩ හැබැයිම බලාගන්න තව දවස් චුට්ටයි තියෙන්නේ. හරිම ආසාවෙන් ඔයාට ආදරය කරන ගොඩාක් අය බලාගෙන ඉන්නවා ඔයා නිරෝගීව පරිස්සමට අපි ළඟට එනකම්. අපේ මේ ආදරය පිරුණු ලස්සන දවස තවත් ලස්සන කරන්න රසවත් කරන්න මෙන්න මේ රසම රස ලස්සන කේක් එක අපිට හදලා දුන්නේ ඔවි කේක් කියන පේජ් එකෙන්. හරිම ආසාවෙන් හිටියේ මම මේ වගේ ලස්සන කේක් එකකට. ඉතින් මගේ නංගි මගේ යාළුවයි එකතු වෙලා තමයි මේ දේවල් හරි ලස්සනට ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් ඒ හැම දෙයකටම එයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හැමදාමත් වගේම මග බලාගෙන ඉන්න මේ වගේ ලස්සන දවස් හැමදාම වගේ හිතුවටත් වඩා ලස්සනට ගත වුණා. මේ තියෙන්නේ අපේ ඩොක්ටර් එදා ලියලා දීපු නෝට් එක. බොයි කියලා තමයි ඒක ලියලා තියෙන්නේ මේ බලන්නකෝ. ඉතින් අපි යන ගමන් තමයි යාළුවා මට මේක ආයේ පෙන්නුවේ. හරියටම සතියක් අපි හිටියා ඉවසගෙන හැමදේම ලෑස්ති කරගන්නකම්. ඉතින් ඇත්තටම ඒ ගෙවුණු දවස් ටික නම් මට හිතා ගන්නවත් බෑ. පුදුම ඉවසීමකින් ආසාවෙන් බලාගෙන හිටිය දවස් ටික.
මගේ නංගේ යාළුවා ඉන්නේ මුලින්ම මේ දේ දැනගත්තේ. ඉතින් එයාලා දැනගත්ත විදිහ තමයි මේ. ඇස් දෙක වහගෙන දෙන්නම එකට බලමු. 1 2 3 කියලා. ඉනිකෝ හරිදන් කියන්න. ඉන්න. හරි. පේනවද? ඔයාලට පේනවද? එළියා. ඔයා දැක්කද? චූටි පැටියෙක් අපි ගාවට ආවා කියලා දැනගත්තට පස්සේ ඊට පස්සේ අපි මග බලාගෙන ඉන්නේ එයා දුවෙක්ද පුතෙක්ද කියලා බලාගන්න. හැබැයි ඉතින් එයා දුවෙක් වුණත් පුතෙක් වුණත් දෙන්නම අපිට වටිනවා. හරිම පරිස්සමින් නීරෝගීව අපි ගාවට එනකන් චූටි පුතේ අපි මග බලාගෙන ඉන්නවා. හිනාවේ රහස වෙලා බලායි මියනකම් ආදරෙන් හිනාවේ